අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සම්මතීකරණ කමිටු රැස්වීම ඊයේ පැවැත්වුණා. වාහන ධාවනය කළ නොහැකි පරිදි නුවරවැවේ බැම්ම අවහිර කර තිබීම පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණා. වසර 15කට පමණ පෙර විවිධ හේතුන් මත අනුරාධපුර නගරයේ සංචාරක ආකර්ෂණයක් පවතින නුවර වැව් බැම්ම වාහන ගමනාගමනට අවහිර වනසේ වසා තැබීම නිසා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයේ විශාල බලපෑමක් එල්ල වී ඇත. එබැවින් නිශ්චිතව හඳුනාගත් තාක්ෂණික කාරණයක් නොමැති නම් වැව් බැම්ම වසා තැබීම නොකළ යුතු බවත් එය කඩිනම විවෘත කළ යුතු බවත් කමිටු සභාපතිතුමන් විසින් කමිටුවට පෙන්වා දෙන ලදී. අපිට වාරි මාර්ග ඉංජිනේරුතුමා කියන්නකෝ බලන්න මොකක්ද අත්ති කියලා. ගරු සභාපතිතුමනි මේ සම්බන්ධයෙන් මම වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ කාරණා ඉදිරිපත් කරා. තුමා මේ පරීක්ෂා කිරීම සඳහා දෙසැම්බර් මාසේ 25 වෙනිදා පැමිණියා. ඊළ බලලා ලියුමක් එවලා තිබුණා මේක තවදුරටත් විවෘත කරන්න බෑ. නමුත් සංචාරක කර්මාන්තයේ බාධාවක් නොවන විදිහට දැන්ට ගේට්ටු දාලා තියෙන ස්ථාන වලින් බයිසිකලයක් සහ කයින් යන්න පුළුවන් විදිහට ඉඩක් කියලා ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා දැන් අපි ඒකට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ බෑ කියන්න හේතුව මොකද්ද? නුවරව කිසාව වගේ ගත්තොත් මේවා අවුරුදු 100කට වැඩි කාලයකදී ප්‍රතිසංස්කරණයක් කරලා නැහැ මේ වැව් වල. වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉදිරිපත් කරලා තියෙන්නේ දැනට මේ වැව් බැම්ම හරහා යාමේ ඒ කියන්නේ ඇක්සස් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ කියන කාරණය. ඒක වාරි මාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්න ඕන. දිස්ත්‍රික් සම්පාදන කමිටුවක් ඕනේ නැහැ නේ. අපිට කියන්න ඕනේ මේක අලුත් වැඩියා කරලා නැත්නම් අලුත් වැඩියා කරන්න ඕනේ. ඒතර අපිට එහෙනම් එන්න ඕනේ මේවා හදලා නැහැ. ඒක රිපෙයාර් කරන්න ඕනේ. රිපෙයාර් කරන්න බැරි නිසා යන්න බෑ. ඒතර අපිට තියෙන කාරණයක් මොකද්ද? රිපෙයාර් කරලා එහෙනම් අපි අරිමු. මේක ඇත්තම තියෙන තවත් කාරණේ තමයි මේකේ ඇත්තම වැව් බැම්මේ මුදුනට පළල මදි. අනිත් එක මේකේ ස්ලෝප් එක ගොඩක් වැඩි. එතකොට ඒ ප්‍රශ්නෙත් තියෙනවා. ඒතර වාහන දෙකක් මාරු වීමේ ගැටලුවක් තියෙනවා. ඒකම සුළු වශයෙන් ජලකාන්තු තියෙනවා වැව් බැම්මේ. ඒ ප්‍රශ්නත් එක්ක තවදුරටත් නේද වහගෙන ඉඳලා මොකද්ද ඒක කරන්නේ? ඇත්තම මේකේ මේ වාහන යාමේ අවශ්‍යතාවයක් නැහැ. ඇත්තම කවුද ඒක තීරණය කරන්න ඕනේ? ඒක වාහන යාමේ අවශ්‍යතාවය තීරණය කරන්න ඕනේ කවුද? ඒ අවශ්‍යතාවය තීරණය කරන්න ඕනේ වාරි මාර්ග අධ්‍යක්ෂතුමා නෙමෙයි එහෙනම්. ඕක කැඩුනොත් ආපහු හදන්න තීරණය කරන්න තියෙන කාටද? අපිටම තමයි. එහෙනම් ඒ ආපහු වාරි මාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්න නම් අපි ඕනේ නැහැ මේක කතා කරන්න. ඒක වැරදි ඒ ස්ථාවරේ. වැව් බැම්ම කඩාගෙන ගියොත් එහෙම සහ හදිස්සි මේක රැකා කරගන්න බැරි වුණොත් අපිට කරන්න දෙයක් නැහැ ඇත්තට. මම කටයුතු කරන්නේ වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ලබා දෙන උපදේශ අනුව මට කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තීරණය කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවද? ඒක තීරණය කරන්න ඕන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවද? දැන් අපිට මේක යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් යෝජනාව ආව නිසා මම වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට යොමු කරා. ඒකට නමුත් එතෙම වැව් බැම්මේ තියෙන ප්‍රශ්න තියෙන නිසා අධ්‍යක්ෂ ජනරාල්තුමා මේක දැනට ලබා දෙන්න හැකියාවක් නැහැ කියලා එවලා තියෙනවා. මම දිස්ත්‍රික් ලේකම්තුමාටත් ඒක යොමු කරා. නමුත් මේ කමිටුවේදී අද දින මේ වැව් බැම්ම විවෘත කරන්න ඉල්ලනවා නම් මම වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට නැවත ලියලා මේකට අවශ්‍ය විශේෂඥ කමිටුවක් දාලා අවශ්‍ය ඇස්තමේන්තුවක් සකස් කරලා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා